අවුරුදු 70ක සාපයක් ගැන කතා කරපු මේ කාලකන්ණි දේශපාලඥයෝ ගැන කතා කරන්න. ඒක කතා කරන්න ඉස්සෙල්ලම මම පුංචි කෑල්ලක් කියන්නම්. අපේ ආදරණීය ටෙල්වින් අංකල්ලා මතක් කරලා ටෙල්වින් නිසිම්බ කියපු කෑල්ලක් මතක් කරලා දෙන්නම්. රටද බොරුකි බලගත්තටි ඉරුණු ජංගි කැබලි ඇදලා ඔබ වරවට මාව රවට දුන්න සපටික ඉවර වීලා රටම දන්නේදි හරක් පට්ටිය ගෙදර යවමුද එකතු වීලා සරසියල්ලා මේ අපේ වාරය ඇවිල්ලා කියලා බුදුහාමර කියනවා. ගරු මිත්‍රවරුනි, අවුරුදු 76ක් රට කෑවේ අපි නෙවෙයි. 1948 ගන්න පක්ෂ ඔක්කොම එකතු වුණා. 1948 පස්සේ අවුරුදු 17ක් මේ රටට සාපයක් තිබ්බේ නෑ. සාපේ උනේ 1965 මොකෝ නිසාද? පරජෙප්පෝ නිසා මතක තියාගන්න. ඒ 65 විජය වීරට 71 අවතිකමක් දුන්නේ නැහැ කියලා කැරල්ලක් ගහලා රටවැට්ටුවේ ජීවිකාරෝ කියන එක මතක තියාගන්න. 88 කාලේ විවෘත ආර්ථිකය යනකොට මේ රට විනාශ කරේ ජෙප්පෝ කියලා මතක තියාගන්න. එහෙනම් අවුරුදු 76කට සාපේ උනේ අපි නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි. මේ ජාතික ජන බලවේගය කියන ලොන්හම පුරවගත්ත ජෙප්පෝ කියන එක මතක තියාගන්න. ගරුතර මව්පියනේ, අද මේ වේදිකාවට හැම පක්ෂයක්ම එකතු වෙලා පළවෙනි වැඩිපුර යන්නයි කියන එක මතක තියාගන්න.